මම ඔයගලන්ට පෙන්වන්න හදන්නේ මේ මුහුදු පාසි වලින් ජෙලි එකක් හදාගන්න විදිය. මේ ඇත්තටම ස්වභාවික මුහුදු පාසි. මේක මම කිරිස් එකෙන් තමයි ගත්තේ. මේක පැකට් එකක් 450යි. මම ඔය වගේ චූටි ප්‍රමාණයක් අරගෙන හොඳට වතුර ටැප් එකට අල්ලලා හොඳට හොදලා වැලි තියනවා මේකේ. වැලි ඉවත් කරගෙන පැය භාගයක් විතර ওই විදිහට කෝප් එකකට දාලා පොගෝලා මේ වගේ හොඳට උණු වතුර ටිකක් උණු වෙන්න තියලා මේක මම ওই විදිහට හොඳට තඹ ගන්නවා. මම තව ටිකකින් කියන්නම් මේකේ ගොඩාක් ප්‍රයෝජන. ඇත්තටම දණහිස් සමාරුව තියෙන අයට කාජලයට ගෙවිලා තියෙන අයට මේ අවුරුදු 40 විතර වෙනකොට ඇත්තටම මේ අතපය ඇඟිලි හිරිවැටෙන ගොඩාක් කාන්තාවන්ගේ ඒ අයටත් ගොඩක් මේක කැමරට ගත්තොත් ඉක්මනටම සුවපත් වෙනවා. මගෙත් ඇත්තට මේ ලෙඩේ තියෙනවා. මම ඒකයි මේක ගන්න. මම ඉතින් හිතුවා ඔයාලට එක මේක මේ බෙදා හදා ගන්න ඕන කියලා. මෙන්න මේ විදිහට හොඳට මේක තැම්බෙනකම් අර වික්ස් එකක් ආධාරයෙන් හරි හැන්දකින් හරි හොඳට මේ විදිහට තම්බ ගන්න. පොඩියටම කෑලි කැඩෙනකම්ම තම්බ ගන්න. හොඳට ওই විදිහට කෑලි කැඩෙනකම් තම්බ ගන්න ඕනේ. එතකම් මම කියන්නම් ඇත්තටම ඉක්මනින් සුවපත් වෙනවා මේක. ඔයගොල්ලෝ කාලා බලන්න. හොයා ගන්න අමාරුයි. කීස් එකක් වගේ එක තමයි සාමාන්‍යයෙන් මුහුදු පාසි කියලා ඉල්ලන්න ඕනේ. හැබැයි බීච් අයිනේ ඉන්න අයට ඔය දීවරයන්ගෙන්ට කිව්වම මේක එයාලා හරහත් අරගන්න පුළුවන්. අපි අර තඹගත් එක මෙන්න මේ වගේ පෙනේරකට දාලා ඕකේ ජෙලි එක හොඳටම මේ යටට බහිනකම් ඔය වගේ හැන්දකින් හොඳට තද කර ඒකේ ජෙල් ටික ඔක්කොම අපි ගන්න ඕනේ. මම ඔයාලට පෙන්නන්න ඒකේ ජෙල් ටික ගන්න විදිය. ඇත්තටම දණහිස් සමාරෝහ කියන්නේ ගොඩක් වේදනාව දෙන එකක්. ඇඟිලි හිරිවැටෙනවා, වැඩක් කරගන්න බෑ. ගොඩක් කාන්තාවන්ට ඒක වෙනවා. ඇත්තම මේ වීඩියෝ එක පෙන්නන්න ප්‍රධානම හේතුව ඒකයි. මොකද මේ ගොඩක් අයට මේක ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. ඔන්න ඔය විදිහට හොඳටම මේ අර පෙරාගත්ත වතුර ටික කලවම් කර මේක අර ඇතුළට බහින වතුර ඒක කලවම් කර මේක ඉවර වෙනකම්ම ඔයගොල්ලෝ මේක පෙරා ගන්න. යටට මේ පෙරා ගන්න. මෙන්න මේ ජෙල් ටික. ඊට පස්සේ කිරි මම මේකට කිරි පාවිච්චි කරනවා. ෆ්‍රෙෂ් මිල්ක් අරගෙන චුට්ටක් මේක උතුරනකන් ඉඳලා මේකට සීන් ටිකක් කලවම් කරලා අර හදාගත්ත ජෙල් ටික මේකට දාලා මේ හුණු කරලි වල මේ දාලා කලවම් කරන්න. මම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. බෙල් බටන් එක ඔබන්න. මගේ දාන වීඩියෝ ඔයගොල්ලන්ට එතකොට බලන්න පුළුවන්. මේකේ තීන් ටිකක් දාලා හොඳට ඔය වගේ උණු කරගන්න. උණු කරගෙන ඉවර වෙලා මේක නිවෙන්න ඉස්සෙල්ලා ඔය ඩිපෙන් බාගෙන මේ අර ජෙල් ටික ඔක්කොම මේකට කලවම් කරගන්න. ඔයගොල්ලන් ගොඩක් හදන්න එපා. මම අපේ ගෙදර 6 දෙනෙක් විතර ඉන්නවා. මම ඇත්තටම පුතාලටත් මේක දෙනවා. මේ ඔයගොල්ලන්ගේ ප්‍රමාණයට හදා ගන්න. හැබැයි දවස් දෙක තුනක් කන් ෆ්‍රිජ් එකේ තියලා පුළුවන් ගන්න. මේක මම ෆ්‍රිජ් එකට දාන්නේ නැහැ. මම මේක අපි ඉදිරි පාවිච්චිට ගන්න නිසා මම මේක මේ නිකම්ම මේක සෙට් වෙනවා. මේ වගේ හොඳට කලවම් කරලා මේ වගේ පෙට්ටියකට දාලා ඕක අපි කැමරට ගන්නවා. ඕගොල්ලන් ටික කාලයක් දවස් 3-4ක් මේක තියාගන්න එපා. දවස් දෙකකින් විතර ඉවර කරගන්න. ෆ්‍රිජ් එකට දාලා කැමරට ගන්න පුළුවන්. මම බලාපොරොත්තු වෙනවා මේක මාර වටින වීඩියෝ එකක්. ඔයාලත් එක්ක හැමදාම සම්බන්ධ වෙලා ඉන්න බලලා යන්න නැතුව මට සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාගෙන යන්න. බොහොම ස්තුතියි මත් එක්ක සම්බන්ධ වුණාට. ආයෙත් අපි හම්බ වෙමු.